පැය ගානක් පාඩම් කරලත් ඔයාට ඉක්මනින්ම පාඩම් කරපු දේවල් අමතක වෙනවද? එහෙමත් නැත්නම් එක්සෑම් පේපර් එකට උත්තර ලියනකොට පාඩම් කරපු දේ මතක නැද්ද? ඒ වගේම එකම වීඩියෝ පැයක් කිව්වත් ඔළුවට යන්නේ නැද්ද? එහෙනම් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ඕනම විෂය කරුණක් ඉක්මනින් මතක තබා ගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමවේද 6ක් ගැන. අන්තිම රහස තමයි වැදගත්ම එක. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම තමයි ඔයා මගේ වීඩියෝස් බලන්නේ තවමත් channel එක subscribe කරන්න නැතුව නම් එහෙනම් දැන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් යමු වීඩියෝ එකට. පළවෙනි විද්‍යාත්මක ක්‍රමය තමයි active rehearsal කියන්නේ. මතකයේ ශක්තිමත් කරන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි මේ active rehearsal කියන්නේ. active rehearsal වලදී සටහන් කියවීම වෙනුවට අපේ මොළයට බල කරමින් ඉගෙනගත් දේවල් මතකයෙන් පිටතට ගැනීමට උත්සාහ කරන ඉතාමත් සාර්ථක ඉගෙනුම් ක්‍රමවේදයක් තමයි මේ active rehearsal කියන්නේ. මේකෙදී තොරතුරු දිගු කාලීන ලෙස මතකයේ තැන්පත් වීමක් වගේම එක්සෑම් වලදී මතකය අවදි කර ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ කියන්නේ ලේසියෙන් කිසි දෙයක් අමතක වෙන්නේ නැති එක. මේ active rehearsal ක්‍රමය සඳහා ප්‍රධාන තාක්ෂණික ක්‍රමයන් 6ක් තියෙනවා. පළවෙනි එක තමයි flash cards භාවිතය. ඒකෙදි කරන්නේ කාඩ් පතක් අරගෙන එක පැත්තක ඔයා ප්‍රශ්නයක් ලියන්න. අනිත් පැත්තේ පිළිතුර ලියන්න. ඒකෙන් ඔයාට පුළුවන් තනියෙන් ප්‍රශ්නය අසමින් ඔයාටම තනියෙන් පිළිතුරු ලබා දෙන්න. ඒකෙදි ඔයාට පාඩම් කරපු දේවල් හොඳින් මතක තබා ගන්න පුළුවන් වෙනවා. දෙවැනි එක තමයි the question method. ඒකෙන් කරන්නේ පාඩම් කරන අතරේ සටහන් ලියා ගන්න එක වෙනුවට ඒ කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න ලියා ගන්න එක. පස්සේ සටහන් දෙස බලන්නේ නැතුව ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. active rehearsal වල ප්‍රායෝගිකව කරන තවත් එකක් තමයි close the technique කියන්නේ. ඒකෙදි පාඩමක් කියවලා අවසන් වුණාට පස්සේ පොත වහලා ඔයාට මතක තියෙන හැම කරුණක්ම කඩදාසියක ලියන්න. නැත්තම් හයියෙන් ශබ්ද නගලා කියන්න. ඒ වගේම active rehearsal කරනකොට ඔයාලට භාවිතා කරන්න පුළුවන් practice test. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කිරීම. ඒ වගේම තමයි ශබ්ද නගා ඉගැන්වීම. ඒකෙදි පුළුවන් ඔයාට තව කෙනෙක්ට උගන්වනවා කියලා හිතලා ශබ්ද නගලා ඒක විස්තර කරන්න. ඒ වගේම තමයි mind maps ඇඳීම. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් මතකයේ 100%ක් වැඩි කරගන්න. ඉතින් මේ ක්‍රම active rehearsal වල කරලා බලන්න. ඉතින් ඒක වැදගත් වෙනවා. දෙවන විද්‍යාත්මක ක්‍රමය තමයි ෆෙයින්මන් ක්‍රමය කියන්නේ. ඔයාලා දන්නවද ලෝ ප්‍රමුඛතම විද්‍යාඥයෙක් වුණ රිචඩ් ෆෙයින්මන්? එයා තමයි මේ ෆෙයින්මන් ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෙදි ඕනෑම සංකීර්ණ විෂයක් ඉතා ඉක්මනින් අවබෝධ කරගන්න සහ මතක තියාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ෆෙයින්මන් ක්‍රමය කියන්නේ. රිචඩ් ෆෙයින්මන් මෙහෙම කියලා තියෙනවා. ඔයාට යම් දෙයක් සරලව විස්තර කිරීමට නොහැකි නම් ඒ කියන්නේ ඔයා නිවැරදිව ඒක තේරුම්ගෙන නැත. යනුවෙන් පවසලා තියෙනවා. මේ ෆෙයින්මන් ක්‍රමය පියවර 7කින් අපිට කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මාතෘකාවක් තෝරගන්න ඉස්සෙල්ලාම. ඒකෙදි ඔයා ඉගෙන ගන්න හරි මතක තියාගන්න හරි යන විෂය කරුණු කොලයක් අරන් උඩින්ම ලියන්න. දෙවෙනි එක ඔයා ඊළඟට පොඩි ළමයෙක්ට උගන්වනවා කියලා හිතලා ඒක කියලා දෙන්න. ඒ කියන්නේ අවුරුදු 10ක වගේ කුඩා ළමයෙක්ට විස්තර කරනවා කියලා හිතලා ඒක ඔයා හයියෙන් ශබ්ද නගලා විස්තර කරන්න. ඉතාම සරලව තමයි මේක කරන්න ඕනේ. ඊළඟට අඩුපාඩු තියෙන තැන් ඔයා හඳුනා ගන්න. ඒකෙදී ඔයාට විස්තර කරගෙන යනකොට යම් තැනකදී ඒක අමතක වෙන්න පුළුවන්. නැත්නම් ඒක පැටලෙන සහගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කොටස ඔයාට තවමත් හරියට තේරුම් අරන් නැහැ කියන එක ඔයා. ඉතින් ඒ නිසා අඩුපාඩු තියෙන තැන් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ නැවත පාඩම් කරලා සරල විදිහට ඒක තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ අමතක වෙච්ච ඒ වගේම අපහැදිලි කොටසක් තියෙනවා නම් ඒක නැවත පොතෙන් බලලා පාඩම් කරලා ඉතාමත් සරල විදිහට උදාහරණයක් හරි ඒ වගේ දෙයක් එක්ක පාඩම් කරන්න නැවත විස්තර කරන්න. එතකොට ඔයාට ඒක ආයෙත් අමතක වෙන්නේ නැහැ. මේ ක්‍රමය පාවිච්චි කරාට පස්සේ ඔයාගේ මතකයේ වගේම ඒ වගේම විෂය පිළිබඳ තර්කානුකූල අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද අපි ගොඩක් වෙලාවට එක්සෑම් එකේදී අමාරුව වැටෙන්නේ අපිට කරුණු මතක නිසා නෙවෙයි. ඒ කරුණු හරියට අපිට තේරෙන්නේ නැති නිසා. ෆෙයින්මන් ක්‍රමයෙන් වෙන්නේ අන්නේ නොතේරුණු තැන් ආපහු නැවත මතක් වෙන එක. ඉතින් ඔයාලත් මේ ෆෙයින්මන් ක්‍රමය කරලා බලන්න ඔයාලටම වෙනස දැනේ.
ප්‍රමඩෝරෝ තාක්ෂණය කියන්නේ ඊළඟ විද්‍යාත්මක ක්‍රමය. ඉතින් ප්‍රමඩෝරෝ තාක්ෂණය ගැන කතා කරනකොට මම කලිනුත් මේ වීඩියෝ වලින් කියලා තියෙනවා මේ ප්‍රමඩෝරෝ තාක්ෂණය ගැන. ඉතින් කාල කළමනාකරණය පිළිබඳව ප්‍රසිද්ධම සහ සාර්ථක ක්‍රමය විදිහට මේක සලකනවා. ඉතින් ඒකෙදී මූලික රහස තමයි මොළයට අධික වෙහෙසක් නොදී කැටි විවේකයක් ලබා දෙමින් උපරිම අවධානයක් පවත්වාගෙන යාම. ඒ කියන්නේ අර අපි වැඩ කල් දාන එක පොඩ්ඩක් මේකෙන් මගහැරෙනවා. ඉතින් ඔයාත් පොමඩෝරෝ තාක්ෂණය තාම පාවිච්චි කරන්න පටන් අරන් නැත්නම් මේක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් පාවිච්චි කරලා බලන්න. ඒකෙදි ඔයාලා එක දිගට පැය 3ක් 4ක් විතර පොත දිහා දිගටම බලාගෙන ඉන්නවා නම් ඇත්තට මේකෙන් වෙන්නේ ඊට පස්සේ විනාඩි 20කට පස්සේ අපේ මොළයට අලුත් දෙයක් මතක තියාගන්න තියෙන හැකියාව අඩු වෙන එක. ඉතින් ඒ වෙනුවට මේ ක්‍රමය මගින් ඔයාට මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මුලින් ඔයා පාඩම් කරන්න බලාපොරොත්තු වන විෂය කොටස තෝරගන්න. ඒ කියන්නේ ඔයා ටයිම් එකට විනාඩි 25ක් පාඩම් කරන්න පටන් ගන්න. ඒ විනාඩි 25 අනිවාර්යයෙන්ම පාඩමට විතරක් අවධානය දෙන්න. වෙන කිසිම වැඩක් ඒකෙදි කරන්න එපා. ඊට පස්සේ විනාඩි 25 ඉවර වුණාට පස්සේ තමයි විනාඩි 5ක පොඩි ස්මෝල් බ්‍රේක් එකක් ගන්න. ඒකෙදි ඔයා ෆෝන් එක බලන්න යන්න එපා. එතකොට ඒකෙන් අපේ අවධානය බිඳිනවා. එතකොට ඒ විනාඩි 5ට වඩා අපි දුරකථනයත් එක්ක කාලය ගත කරනවා. ඉතින් ඒක කරන්න එපා. ඔයාලට පුළුවන් වතුර බොන්න, එතකොට සෑහළු සින්දුවක් අහන්න. ඉතින් ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඒක තමයි සාර්ථකම පාඩම් කරන ක්‍රමය. ඉතින් මේකෙදි අපිට අමතක වෙන්නේ නැහැ කිසිම දෙයක්. හොඳින් අපිට මතක තියෙනවා. ඉතින් මොළය දිගටම බේසවන්නේ නැති නිසා අපිට ඉතාමත් ඉක්මනින් දේවල් මතක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මම නම් කියන්නේ සාර්ථකම ක්‍රමයක් තමයි මේ ප්‍රොමඩෝරෝ තාක්ෂණය කියන්නේ. ඉතින් ප්‍රොමඩෝරෝ එකට තාම වැඩ කරන්න පටන් ගන්න නැත්නම් අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. මම අත්දැකීමෙන් කියන මේක හරිම සාර්ථක ක්‍රමයක්. එක්සෑම් ලං වුණාම ගොඩක් දෙනෙක් මගහරින දෙයක් තමයි නිින්ද කියන්නේ. ඉතින් අපිට ප්‍රමාණවත් නිින්දක් නොලැබුණාම අපේ මොළය වෙහෙසටපත් වෙනවා. එතකොට ඔයා කොච්චර වෙලාවක් වැඩ කරත් අපිට කිසිම දෙයක් මතක තියෙන්නේ නැහැ. ඉතින් ප්‍රමාණවත් නිින්දක් නොලැබීම තමයි ඒකට හේතුව. ඔයාට හරියට කිසි දෙයක් මතක නැති එක, ඒ වගේම එක්සෑම් එකට ගියාම මතක නැති එක. ඉතින් ඒ නිසා ඔයා පුළුවන් තරම් ඔයා වෙලාවක් අරගෙන නිදා ගන්න බලන්න. පොඩි වෙලාවක් හරි. ඉතින් නිින්ද නොගැනීම නිසා තමයි ඔයාට කිසිම දෙයක් සමහරලාට පේපර් එකට උත්තර ලියන්න ගියාම මතක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි ඔයාට ඉක්මනින් අමතක වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා ප්‍රමාණවත් නිින්දක් දිනපතා ලබා ගන්න පුරුදු වෙන්න. පාඩම් මතක තියාගන්න තවත් විද්‍යාත්මක ක්‍රමයක් තමයි මයින්ඩ් මැපින් කියන්නේ. ඔයාලා දන්නවද අපේ මොළය අකුරු වලට වඩා රූප මතක තියාගන්න. ඒ කියන්නේ විෂුවල් එයිඩ්ස් මතක තියාගන්න 60,000 වාරයක් වේගවත් කියලා. ලිඛිත භාෂාව මිනිසා පසු සොයාගත් දෙයක් වුණාට රූප තේරුම් ගැනීම අපේ ඥාන වලට තියෙන දෙයක්. ඉතින් ඒකට තියෙන වැදගත් දෙයක් තමයි මේ මයින්ඩ් මැපින් කියන්නේ. ඔයාලටත් පුළුවන් රූප සටහන් ආධාරයෙන් මයින්ඩ් මැප් එකක් හදාගන්න. එතකොට අපිට සම්පූර්ණ පාඩමක් විනාඩි 10කින් වගේ අපේ මතකයේ තියාගන්න පුළුවන් මේ මයින්ඩ් මැප් එකක් මගින්. ඉතින් මයින්ඩ් මැප් එකක් කියන්නෙම අපිට මතකය වැඩි දියුණු කරගන්න තියෙන ප්‍රධානම ක්‍රමයක්. ඉතින් ඒකත් ඔයාලා උත්සාහ කරලා බලන්න. ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා. අවසානට කතා කරන්නේ ඉතාමත් වැදගත් විද්‍යාත්මක ක්‍රමයක්. ඒ තමයි පාස් පේපර්ස් කිරීම. ඔයාලා දන්නවද පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම තමයි අපිට එක්සෑම් එකට පේපරේ ලියන්න ගත්තම අපේ අතහුරු වෙන එක. ඒ කියන්නේ අපිට බයක් නැතුව ඉතාමත් ඉක්මනින් අපේ අතහුරු කරගන්න තියෙන නිසා ඉක්මනින් පේපර් එකකට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට A+ එකක් ගන්න පුළුවන් හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක. ඉතින් ගොඩාක් ළමයිට ඒ බලාපොරොත්තු වෙලා සමහරලාට B හෝ C එන්නේ මේ පාස් පේපර්ස් නොකිරීම නිසා. ඉතින් පාඩම් මතක තියාගන්න, ඒ වගේම එක්සෑම් එකට අතහුරු කරගන්න වගේම හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ පාස් පේපර්ස් කරන එක. ඉතින් ඔයාලත් පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. එක්සෑම් දැන් A level එක්සෑම් එක ළඟයිනේ. ඉතින් දැන් මේ ඉඳන් පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. ඉතින් පාස් පේපර්ස් කරන තරමට තමයි ඔයා ගන්න A එකක්ද B එකක්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට ළමයින්ට මේ පාස් පේපර්ස් නොකිරීම නිසා එක්සෑම් එකට හරියට ලියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක වැදගත්.
ඉතින් මම මේ කිව්ව හැම මෙතඩ් එකක්ම ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. පාඩම් මතක තියාගන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න මේ වගේ videos බලන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.